ඔය පස්වන රූපරාමුව අපට පෙන්වා දෙනවා සුදත්ත කුමරුහා වික්‍රම පස් දෙනා ඒ අති බීස්මු වනාන්තරයේ මැදින් ඉදිරියට ගමන් කරන ආකාරය. ඕන දැන් අපි ගමන් කරන්නේ අර භයානක වනාන්තරයේ මැදින්. සම්පූර්ණ කරන්නේ නැතුව අපේ පාඩේ අපි යමු. අන්න වාහේ දුන්නා. ඔය එන්නේ අන්න දැන් නේද යක්ෂණික ගෙනාව. යක්ෂණික ගෙනාව. බයන්න බා. අපේ පාඩුව අපි යන්නේ එකයි කියන්නේ. ඇහුණා නේද පින්වතුනි වනාන්තරයේ ඈතින් මතු වූ යක්ෂ යක්ෂණියන්ගේ මායාකාරී මුකුළු සිනාශක්. දැන් ඉස්සරහට තමයි අති භයානකම යක්ෂ මායම් තියෙන්නේ. අන්න ඇහෙනවා යක්ෂණියක් ගයන කන් පිනවන ගීතයක්. බලන්න ඔය හයවන රූපරාමුව දෙස යක්ෂණියක් අතිශය රූමත් තරුණියකගේ වේශයක් මවාගෙන අර බලන්න ගහකට පිටදී හංකලු ගීතයක් ගායනා කරන ආකාරය. ඔය හදන්නේ කුමරුගේ පිරිස බින්බා ගන්න රූපශ්‍රවණ මෝහණයෙන් මත් කරන